ආයිබෝවන් කියලා අදත් ආදරින් පිළිගන්නවා චුකීස් බුක් YouTube channel එකට. අද 2025 මාර්තු මාසයේ 23 වන ඉරිදා. අදත් අපි බලමු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කොහොමද එළවලු වල ගණන් කොහොමද එළවලු අල වර්ග පලා වර්ග ධාන්‍ය වර්ග සහ පළතුරු වල කොහොමද මිල ගණන් අද වාර්තා වෙලා තියෙන්නේ කියලා බලමු. තාම අපේ චුකීස් බුක් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. කමෙන්ට්ස් කරන ෂෙයා කරන ලයික් කරන්න කියලා මතක් කරන ගමන් අද බලමු අද මිල ගණන් වීඩියෝ එක. පළමුවෙන්ම ගෝවා රුපියල් 150 200ක් අතර අලෙ වෙලා තියෙනවා. මල් ගෝවා කිලෝ එකක රුපියල් 450යි 400ක් අතර මිල ගණන් වලට අලෙ වෙලා තියෙනවා. බෝංචි රුපියල් 440යි 450ක් අතර අලෙ වෙලා තියෙනවා. ලීක්ස් කිලෝ එකක රුපියල් 200යි 280ක් අතර. කැරට් කිලෝ එකක් රුපියල් 450යි 500ක් අතර. මිගලඟට කට්බිට් මෙල්සිරිපුර අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. කට්බිට් පුත්තලම ඒත් මිල ගණන් වාර්තා වෙලා නැහැ. කොළබිට් නූරලිය අද කිසි මිල ගණන් වාර්තා වෙලා නැහැ. තක්කාලි කිලෝ එකක් රුපියල් 130යි 150ක් අතර. රාබු කිලෝ එකක් රුපියල් 60යි 80ක් අතර. නෝකෝල් කිලෝ එකක් රුපියල් 180යි 200ක් අතර අලෙවි වෙලා තියෙනවා. කැකිරි කිලෝ එකක් රුපියල් 140යි 150ක් අතර. පිපිඤ්ඤා රුපියල් 70යි 80ක් අතර. අර්තාපල් නුවරඑළිය රුපියල් 240යි 250ක් අතර. අර්තාපල් වෙලිමඩ අද කිසිම මිල ගණන් වාර්තා වෙලා නැහැ. ඊළඟට අර්තාපල් ආනයන කිලෝ එකක් රුපියල් 135යි 140ක් අතර. වැටකළු කිලෝ එකක් රුපියල් 280යි 230ක් අතර. බණ්ඩක්කා කිලෝ එකක් රුපියල් 230යි 240ක් අතර. පතෝල කිලෝ එකක් රුපියල් 250යි 280ක් අතර. කරවිල රුපියල් 330යි 340ක් අතර. වට්ටක්කා කිලෝ එකක් රුපියල් 130යි 140ක් අතර. මීළඟට වම්බටු කිලෝ එකක් රුපියල් 250යි 280ක් අතර. තිත්බටු රුපියල් 440 450ක් අතර අලෙවි වෙලා තියෙනවා. එළබටු අද කිලෝ එකක් රුපියල් 230යි 250ක් අතර. ඊළඟට බෝල බටු රුපියල් 180යි 200ක් අතර. දබල කිලෝ එකක් රුපියල් 230යි 240ක් අතර. මේකරල් කිලෝ එකක් රුපියල් 230යි 250ක් අතර. මුරුංකා අද කිලෝ එකක් රුපියල් 350යි 500ක් අතර. අලු කෙසෙල් කිලෝ එකක් රුපියල් 100යි 110ක් අතර. කෙසෙල් මුව රුපියල් 40යි 50ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඇඹරෙල්ලා කිලෝ එකක් රුපියල් 120යි 130ක් අතර. චව් රුපියල් 70යි 80ක් අතර. මීළඟට දෙහි කිලෝ එකක් රුපියල් 90යි 100ක් අතර. මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 640යි 650ක් අතර. අමු මිරිස් කිලෝ එකක් රුපියල් 500යි 550ක් අතර. වේලි මිරිස් 590යි 600ක් අතර. නයි මිරිස් කිලෝ එකක් 1150යි 1400ක් අතර. පොලොස් රුපියල් 60යි 70ක් අතර. රතුළුණු ආනයන රුපියල් 270යි 280ක් අතර. රතුළුණු ලංකා කිලෝ එකක් රුපියල් 100යි 250ක් අතර. ලොකුළුණු ආනයන කිලෝ එකක් රුපියල් 70යි 130ක් අතර. ලොකුළුණු ලංකා අද කිසිම මිල ගණන් වාර්තා වෙලා නැහැ. ඊළඟට බලමු අල වර්ග. නෙළුම් මල අදත් මිල ගණන් වාර්තා වෙලා නැහැ. කොහිලාල කිලෝ එකක් රුපියල් 90යි 100ක් අතර. කිරියල කිලෝ එකක් රුපියල් 290යි 300ක් අතර. මඤ්ඤොක්කා කිලෝ එකක් අද රුපියල් 60යි 65ක් අතර. බතල කිලෝ එකක් රුපියල් 140යි 150ක් අතර. ඉන්නල අද මිල ගණන් කිසිම වාර්තා වෙලා නැහැ. ඉඟුරු කිලෝ එකක් රුපියල් 1100යි 1200ක් අතර. කහ කිලෝ එකක් රුපියල් 190යි 200ක් අතර. ඊළඟට පලා වර්ග. ලුණු කොළ 120යි 130ක් අතර. මුකුණු වෙන්න රුපියල් 20යි 25ක් අතර.
සලාද අද මිල ගණන් කිසිම වාර්තා වෙලා නැහැ. මීළඟට ගොටුකොළ රුපියල් 20යි 25ක් අතර. කරපිංචා රුපියල් 70යි 80ක් අතර. අතුගෝවා අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. මීළඟට බලමු ධාන්‍ය වර්ග. බඩේරිංගුවට කිලෝයක් රුපියල් 120යි 130ක් අතර. සෝයා බෝංචි රුපියල් 270යි 280ක් අතර. සියඹලා කිලෝයක් රුපියල් 900යි 950ක් අතර. තල කිලෝ එකක් රුපියල් 500යි 850ක් අතර. මුං ඇට කිලෝයක් රුපියල් 550යි 600ක් අතර. කව්පි කිලෝ එකක් රුපියල් 490යි 500ක් අතර. කොරක්කන් කිලෝ එකක් රුපියල් 300යි 320ක් අතර. කඩල කිලෝ එකක් 380යි 390ක් අතර. රටකජු කිලෝ එකක් 440යි 450ක් අතර. ඊළඟට බලමු පළතුරු. සීනි කෙසෙල් රුපියල් 100යි 110ක් අතර. ඊළඟට ඇඹුල් කෙසෙල් අද කිලෝ එකක් රුපියල් 100යි 120ක් අතර අලෙවි වෙලා තියෙනවා. කෝලි කුට්ටූරු කිලෝ එකක් රුපියල් 200යි 270ක් අතර. එම්බන් කිලෝ එකක් රුපියල් 210යි 240ක් අතර. රතඹලා කෙසෙල් රුපියල් 350යි 380ක් අතර. පේර කිලෝ එකක් රුපියල් 250යි 300ක් අතර. පෙපල් කිලෝ එකක් රුපියල් 120යි 140ක් අතර. කොමඩු කිලෝ එකක් රුපියල් 140යි 160ක් අතර. අන්නාසි කිලෝ එකක් රුපියල් 350යි 400ක් අතර. අඹ කිලෝ එකක් රුපියල් 130යි 170ක් අතර. කරත්ත කොළඹ කිලෝ එකක් රුපියල් 400යි 450ක් අතර. අල්ෆොන්සු කිලෝ එකක් රුපියල් 350යි 650ක් අතර. පැෂන් කිලෝ එකක් 400යි 550ක් අතර. කටු අනෝදා කිලෝ එකක් රුපියල් 200යි 210ක් අතර. බෙහෙත් නෙල්ලි කිලෝ එකක් 600යි 700ක් අතර. දියුල් කිලෝ එකක් රුපියල් 350යි 400ක් අතර. බෙලි කිලෝ එකක් රුපියල් 100යි 140ක් අතර. තෙඹිලි රුපියල් 150යි 180ක් අතර. පොල් රුපියල් 150යි 160ක් අතර. බොහොම ස්තුතියි අපිත් සමග රැඳී සිටියාට. දිගටම අප සමග රැඳී සිටින්න. අද මිල ගණන් මෙන්න මේ ආකාරයටයි වාර්තා වෙලා තිබුණේ. හෙටත් අලුත් මිල ගණන් එක්ක අලුත් දවසක හමු වෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.